Hi guys, අද ජීවිතේ පළවෙනි පාරට මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ හීනයක් හැබෑ කරගන්න යන්නේ. අද මං ගොඩාක් සතුටින් ඉන්නේ වගේම excited. cover picture එකෙන් නම් දකින්න නැති මොකද්ද කියලා මම අද දවසේ උණු දේවල් කියනනම් අපි කැන්ඩි ඉඳන් ගියේ. අපි පාන්දර 3ට වගේ නුවරින් ආවේ. ඇවිල්ලා 4:45 වගේ වෙනකොට අපි මෙතන ලොකේෂන් එකට ආවා. අපිට 5:00ට එන්න කියලා තිබ්බේ. අපි කලින් ආවා. අපි ආවේ දඹුල්ලට. අද අපි hot balloon ride එකක් යන්න හදන්නේ. ම ඉරපායලත් නෑ අලිස්සලම බැලුවන් එක මේ විදිහට පුම්බ ගන්නවා. මේක ඇත්තටම ලොකු බැලුවන් එකක් මාරම ලොකුයි. අපි ඉතින් පොඩි වීඩියෝ කැලි ටිකක් අරගෙන දැන් එකට නගින්න හදන්නේ. මම මාර එක්සයිටඩ් වෙලා ඉන්නේ. බලමු. මේ ඉන්නද බැලුන් එක ගෙනියන පයිලට්. එයා මම හිතන්නේ ටර්කි වල එක්කෙනෙක්. I'm on my board. My name is Melih. Today in your captain. Always stay in your basket. Don't jump and don't move. Because your balloon balance your very problem. Okay? Thank you. You change the people. You're slowly. Thank you. Second point is your landing time, landing position. Your balloon's not in direction. Only control yours. This way and only going now here. Landing time, your balloons going now here. Hands in the like a ski position. Beat your knees and push your back. Understand? Here. එයා අපිට පොඩි ගයිඩ්ලයින් එකක් දුන්න පොඩි ඇඩ්වයිස් එකක් අපි කොහොමද ඉන්න ඕනි මොනවද කරන්න ඕනි එතකොට ලෑන්ඩ් කරනකොට කොහොමද පොසිෂන් එක තියාගන්න අන්න ඒ වගේ පොඩි ගයිඩ්ලයින්ස් ටිකක් එයා අපිට කිව්වා. අපි බැලුන් එක තමයි ඉස්සෙල්ලම යන්න පටන් ගත්තේ. මේ තියෙන අනිත් බැලුන් එකේ එදා බැලුන්ස් දෙකක් තිබ්බා. මම ඉස්සෙල්ලා යන්න කලින් චුට්ටක් බය වෙලා හිටියේ කලින් ගිහින් නැති නිසා ඒ වුණාට ඒක යනකොට කිසිම චුට්ටක්වත් බය නැහැ. මාරම රිලැක්සින් එක්ස්පීරියන්ස් එකක්. අපිට පිටාව ලස්සන පේනවා කොළ පාටයි. අපිට සන්රයිස් එකත් බලා ගන්න පුළුවන් වුණා. ආදරේ මාලකින් නැති සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. විනාඩි 50ක් වගේ මම හිතන්නේ අපි අහසේ හිටියා. මේ තියෙන අපේ ලෑන්ඩ් කරපු හරිය මේ කට්ටිය නැතිලා බලන් ඉන්නවා. අපි පාරට වෙන තමා ලෑන්ඩ් කරේ. හරිය පොල්ගස් තිබු නිසා චුට්ටක් ලෑන්ඩ් කරන්න අමාරුයි. අපි ලෑන්ඩ් කරලා ඉවරලා දැන් බහින්න හදන්නේ. පස්සේ මේ බැලුන් එකේ හුලන් ටික යවලා මෙන්න මෙහි විදියට තමයි එක හිමීට අකුල ගත්තේ. Okay, bravo. මම දන්නවා ඔයාලා දැන් ඉස්සර අහනවා කියලා. ඔයාලට මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නම් ඔයා දඹුල්ලට යන්න ඕන. මම කිය ශ්‍රී ලංකන් බැලුනින් කියන කම්පැනි එකෙන් ඔයාලට මම එයාලගේ Instagram page එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. එයාලගේ පැකේජ් එකක් තියෙනවා. එයාලා අපි ඉන්න හොටෙල් එකෙන් පික් අප් කරගන්නවා. ඊට පස්සේ ඩ්‍රොප් කරනවා. තව එයාලා පොඩි බ්‍රෙක්ෆාස්ට් එකකුත් arrange කරලා තියෙනවා. රයිඩ් එක සාමාන්‍යයෙන් විනාඩි 45ත් පැයක් අතර වගේ තමයි වෙන්නේ. ඊට පස්සේ එයාලා අපිට පොඩි ෂැම්පේන් එකක් දෙනවා. තව ෆ්ලයිට් සර්ටිෆිකේට් එකකුත් හම්බෙනවා. Again, my board. Welcome to my board. Today flight in your standard was totally 45 or 50 minutes the flight time. Second landing, your first landing is good, the second landing a little bit problem, so sorry. Today's the maximum height from the sea level, 550 meters. Ground level maybe 450 or 500 meters. Safe the landing, thank you God, thank you crew. Cheers. එක්කෙනෙක්ට රයිඩ් එකට වෙන රුපියල් 45000යි. අවුරුදු 12ට අඩු ළමයිට 37000යි. දානමඩ මාරම සතුටුයි. මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ හේනක් හැබෑ කරගත්තානේ. අමේ තියෙන අපිට හම්බෙන සර්ටිෆිකේට් එක. ඉවර වෙලා ඊට පස්සේ එයාලා අපිව ඩ්‍රොප් කරා. අපි කාර් එක නවත්තලා ආපු තැනින්. ඉතින් ওই ටික තමයි ඉදා දවල්විතේ ගත්ත තවත් ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලත් හොට් බැලුන් රයිඩ් එකක් යන්න ආසයි නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. පස්සට දාන්න නැත්නම් ජීවිතේ එකපාරක් හරි මේ
එක්ස්පීරියන්ස් එක අරන් බලන්න. එහෙනම් අද එච්චරයි මතක ඇතුව මගේ channel එක subscribe කරන් යන්න. ඉස්සරහට තව vlog එකකින් හම්බෙමු. bye. ජීවිතේ හසර ආදරේ අභිමන් සීනේ සතපි අපි ඉන්නේ භවයේ සංවී අපි යන්නේ මෙලොවේ කිසිදා